සිනෝෆිල මෙම ඡායාස්කරණ පුද්ගලයෝ අවබෝධයක් ලබා දුන්නා ඒ පුහුණුව ලබා දුන්නා ඒ අරගා ඒ ළමයින්ට අපි පවර්ලා දෙන්නේ ඒගොල්ලන්ට කැමති ෆොටෝ එකක් ගන්න මේක නිශ්චිතව මේක තමයි ගන්න ඕනේ කියන එක කියනවා ඒගොල්ලන්ට ඇහැට අසු වෙච්ච ෆොටෝස් තමයි ඒගොල්ලෝ අරගෙන මේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒකේ 45000 ෆොටෝස් වගේක් තියෙනවා ඒකේ තෝර දැනට මෙතන 100ක් අපි දාලා තියෙනවා ඒ වගේම මෙම 100ක් තෝරගන්නත් ඒ 40 දෙනාගේ ප්‍රමුඛතාවයේ තියෙන ෆොටෝස් තියෙනවා. එතකොට 40 දෙනා ඉදිරිපත් වුණා නෑ මගේ එක මේක අනිවාර්යෙන් දාන්න ඕනේ මේක දාන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඒගොල්ලොත් ඒ අවස්ථාව දීලා තමයි ප්‍රදර්ශනය කරන්නේ. මේ ප්‍රදර්ශනයේ අරමුණ තමයි අපි ඇවිල්ලා 1823 තමයි ලංකාවට සම්පර්ක වෙන්නේ ඉන්දියානු සම්භාව්‍යතු පිරිසක් එක්ක. එතන පටන් මේ තත්ත්වා අපිට කිසිම ලංකාවේ අයිතිවාසිකමක් නැහැ කියන්නේ කිසිම ඡන්ද අයිතිය පමණයි අපට ලබා දීලා තියෙන්නේ. කිසිම ඉඩමක අයිතියක් නැහැ. නිවසක අයිතියක් නැහැ. නමුත් ආර්ථිකයට උරුදු කණ්ඩායමක් ඇතුළේ මලේක ජනතාව දැනුත් අපි ඒ දේම තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ අවුරුදු 203ක් දැනට අපි සමහර රටවල් ගත්තම මේ අපි වගේම අපේ ඉන්දියානු සංග්‍රහයක මැලේසියා සිංගප්පූරු වල ගිය කට්ටිය දැන් ඒගොල්ලන්ගේ අනන්‍යතාවයෙන් දාගන්න ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපි ලාංකිකයෝ වෙනවා. ලාංකික වෙනවා නම් අපිට දෙන්න ඕන සමාන මේක. ලාංකික කියවන නිකම් රත්තර ආලේප කරගෙන ඉන්න නෙවෙයි අපිට අවශ්‍යතාවය. අපිට අනිත් පිරිස වගේ සම අයිතියක් තියෙනවා. දැන් ගම්වල ගත්තාම ඒගොල්ලෝ ඉඩම් අයිතියක් තියෙනවා. උතුරු නැගල ගත්තාම ඒගොල්ලෝ ඉඩම් අයිතියක් තියෙනවා. ගෙවල් තියෙනවා. හැබැයි මලේක ජනතාව ගත්තාම අද වෙනතුරු ඒගොල්ලොන්ට එහෙම කිසිම දෙයක් නැති පිරිසක් ඇටියට අල්පාලුන් ඇටියට තමයි සංක්‍රාන්තියේ කෘතිය තමයි ජීවත් වෙන්නේ. ඒක වෙනස් කරගන්නට උවමනාවක් තිබ්බා අපි අඬ නැගුවා. දේශපාලන පැත්තෙන් අඬ නැගුවා ඒ වගේම රාජ්‍යයට අඬ නැගුවා. ඒ කිසි දෙයක් අපිට ස්ටෝන් දෙන්නේ අපි දැන් මේක බලන්නේ කලාවෙන් කොහොමද මිනිසුන්ට මේ පණිවිඩය ගෙනියන්නේ. මෙන්න මේව ජන කොටසක් ඉන්නවා කියන එක කලාහරහා කොහොමද ගෙනියන්නේ තමයි මේකේ අරමුණ. ඒ අරහා තමයි මේ ඡායාරූපය පිළිබඳව අපි ප්‍රදර්ශනයක් කරන්නේ.